Hi guys, ඔන්න ඉතින් ගොඩ කට්ටිය බව්වන්ට ආස නිසා බල්ලෙක්ව ගෙදරට අරන් එනවා. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙනවා. අපි ඒක ගැන කතා කරන්න තමයි අද යන්නේ. බල්ලෙක්ව ගද්දි හිතන්න ඕන දේවල් තියෙනවා. අනිවාර්යෙන් හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ අපි ප්‍රමාණය අපේ ගෙදර ඉඩ ප්‍රමාණය පොඩි. අපි කියමුකෝ පර්චේස් 6ක් කියලා නිකන් එක්සැම්පල් එකක් විදිහට පර්චේස් 6ක් තියෙනවා. හැබැයි අපි ආසයි බල්ලෙක් ඇති කරන්න අපි දන්නේ මොකද්ද තෝරගන්න ඕන සතාව කියලා. ඉතින් අපි මොනවද කරන්නේ? රොට්වයිලර් මරුනේ, ජර්මන් ෂෙපර්ඩ් මරුනේ කියලා පොඩි පපීස් කාලේ ගන්නවා. පපීස් කාලේ ගත්තාම වෙන දේ කියන මොකෝලන්? ඔව් ඇත්තටම ඉතින් පොඩි කාලේ මේගොල්ලෝ මාර සුරතල් හරි චූටි ඕන තැනක තියාගන්න පුළුවන්. අපි ඇඳේ තියාගන්නවා කියලා අරන් එනවා. නැත්නම් අපේ කාමරේ තියාගන්නවා කියලා අරන් එනවා. හැබැයි මේ ළමයි ලොකු වෙනවා. අනික ඒගොල්ලෝගේ එනර්ජි ලෙවල්ස් හයි වෙන එක ලොකු වෙන්න ඒගොල්ලෝ දඟ වෙනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ට එක්සර්සයිස් ඕන වෙනවා. ඉතින් ගයිස් මම හිතන්නේ අපි ගෙදර තියෙන සයිස් එකත් එක්ක අපි හිතන්න ඕනේ අපේ ලයිෆ් ස්ටයිල් එක මොනවා වගේ ලයිෆ් ස්ටයිල් එකක්ද කියලා. සමහරක් කට්ටිය උදේ 6ට 7ට වැඩට යනවා, රෑ 8ට 9ට ගෙදර එනවා. ඒත් බල්ලෙක්ව ගන්නවා. එතකොට මේ ළමයා ගොඩාක් ඉග්නෝර් වෙනවා. ඒගොල්ලෝ තනි වෙනවා. අනික අපේ ජීවිතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඉතින් අපේ ජීවිතේ අපි එළියට යනවා, යාළුවොත් එක්ක කන්න බොන්න යනවා, අපි පාටිස් වලට යනවා, සෑහෙන දේවල් කරනවා. හැබැයි ඒ බල්ලගේ මුළු ජීවිතේම අපි. මේක නිසා මතක තියාගන්න ඒගොල්ලන්ට වෙලාවක් වෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. වෙලාවක් වෙන් කරේ නැත්නම් වෙන ප්‍රශ්න තමයි එකක් විශේෂයෙන්ම සැර වෙනවා. ගෙදර කට්ටිය පෙන්නන්න බැරි වෙනවා. අපි දැන් වෙලාවක් අපි කියමු අපි වැඩට යන කෙනෙක්. වැඩට යන කෙනෙක් උදේ ගිහිල්ලා හවස එනවා. අපි මොනවද කරන්නේ? බල්ලට කන්න විතරක් දෙන්න ඕන. කයවා උදේට කන්න දීලා වෙලා එළියට කට්ටි සෝදාන් දැම්මා. ඊට පස්සේ ආයෙ කේජ් එකට දැම්මා. එයාට එනවා. එයාට කණේ දෙන්න බත් එක දුන්නා. ඒක හරිද? ඒක හරි නෑ. බල්ලොන්ට කතා කරන්න විතරයි බැරි. හැම දෙයක්ම මොකද කියන්නේ හැම දුකක්ම හැම සතුටක්ම එයාලා ඒක දැනෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි කතා කරන්න ප්‍රශ්න ගියේ ඉඩ ප්‍රමාණය ගැන. ඉතින් ඉඩ ප්‍රමාණය ගැන කිව්වහම අපි ලොකු බ්‍රීඩ් එකක් අරගෙන බෑ. මොකද එයාලා ලොකු සයිස් දෙනකොට ප්‍රශ්න ගොඩාකට උත්තර දෙන්නවල හොම් කියන බොන්නෝනේ එයා පැත්තක ඉඳලා කචල් මෙහා පැත්තක ඉඳලා කචල්. එතකොට ඒ වගේ ප්‍රමාණයක් තියෙන බව්ව ඇති කරනවා නම් ඇති කරන්න ඕන මොනවද කවුරුද දන්නවද? කිච්චුලා, ටෙරියර්ස්ලා, බීගල්ස්ලා වගේ සත්තු තමයි. චුටි බල්ලෙක් ප්‍රමාණයක් තියෙනවා නම් ලොකු බ්‍රීඩ් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ස්මෝල් බ්‍රීඩ්, මීඩියම් බ්‍රීඩ්, ලාර්ජ් බ්‍රීඩ් කියලා කැටගරයිස් කරලා තියෙනවා. ඊට වඩා ඒගොල්ලන්ට තියෙන එනර්ජි ලෙවල්ස් ඒ ඔක්කොම ඔයාලට දැන් Google එක තියෙනවා. ඉතින් Google එක හරහා ඔයාලට හොයලා බලන්න පුළුවන් කොයි වගේ කෙනෙක්ද ඔයාලට සුදුසු ඔයා ඉන්න තැන කොහොමද ඔයාලට බලා ගන්න පුළුවන්. අනික ඔයාලට බලා ගන්න බෑ කියලා හිතනවා නම් අර නිකන් ස්ලෝ එකට වගේ බල්ලෙක් ගන්න එපා. ඇයි මේ ළමයි අසරණ වෙනවා. ඊට පස්සේ මේ ළමයි සැර වෙනවා. ඕන ඊට පස්සේ කරන්න දෙයක් නැතුව යනවා. මේගොල්ලෝ මොනවද කරන්නේ? මේගොල්ලෝ කාට හරි දෙන්නද? ඒ කියන්නේ අපිට දවසකට ඇත්තටම කෝල් අපිට මොනවා කෝල් පරගානක් වෙනවා දවසට. අනේ මෙන්න මේ බල්ලව අරන් යන්න අපිට බයින මිනිස්සුත් ඉන්නවා. අයි ඔයගොල්ලෝ මේ ආන්සර් කරන්නේ නැත්තේ? ඔයගොල්ලෝ මේ බල්ලව අරන් යන්න නැත්තම් මම මරනවා. ඉතින් ඒ තත්ත්වෙට අපිට මේ ගෙනාවේ අනික අපිට අර කෝල්ස් ගොඩක් එනකොට සමහරක් වෙලාවට අනේ සෝරි අත්‍තරම සමාවෙ වෙනවා. අපිට ආන්සර් කරන්න බැරි වෙනවා. අපිට හැම බල්ලෙක්ම ගන්න බැරි වෙනවා. අපේ ෆන්ඩ්ස් ටික අපේ සල්ලි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි බෝඩින් වලින් අපි හම්බ කරන සල්ලි වලින් අපි රෙන්ට් ගෙවලා ඔක්කොම කරලා පාරින්න බල්ලන්ට උදව් කරනවා. ඉතින් හැමෝම හිතන්නේ කෝල් කරපු ගමන් අපි වෙන්න බල්ලව ගන්න ඕනේ කියලා. ඊට පස්සේ අපිට බයිනවා පුරවර්පෙකුත් බයිනවා මේ ඕගොල්ලෝ මේ බොරුවට වීඩියෝ දාන්නේ ඒකයි මේකයි කියලා. හැබැයි ඉතින් අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක උපරිම කරනවා. අනිත් දේ තමයි අපි බල්ලෝ හදද්දී ඇත්තටම අපි බල්ලෙක්ව හදන්නේ ළමෙක් විදියට. ඒ කියන්නේ ළමෙක් විදියට කියන්නේ අපි හැමදේම ඒගොල්ලෝගේ සයිකොලොජි එක බලන්නේ ළමෙක් විදියට. එතකොට ලේසි වෙනවා. ඔයත් එහෙම කරා නම් දැන් අපි ළමෙක්ට කියලා දෙන්න යනකොට කොහොමද කියලා දෙන්නේ? අපි පොල් කාලේදී A B C D පුතේ A B C D කියන්නේ කියලා හරියට ගගයිනේ. එතකොට ඒ කියන්නේ ඒ ළමයාට කාලයක් යනවා ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ අපි පේෂන්ට් වෙලා ඒගොල්ලොන් එක්ක ඉඳලා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ A B C D කොහොමද කරන්නේ කියලා. A B C D නෙමෙයි දැන් ගිහලා A B C D කියකේ ඉඳපම්. හැබැයි හැම දෙයක්ම යාගේ සිත් ස්ටේ there ඉන්නේ කොහොමද සෝෂලයිස් කරන්නේ? අපි වෙලාවක් වෙන් කරලා
මේගොල්ලන්ට කියලා දෙන්න ඕනේ. ඒක කරන්න බැරි කට්ටියට තමයි අපි දැන් බුෆ් කෙනල් එක අපේ ට්‍රේනින් සෙෂන්ස් තියෙනවා, බේසික් ට්‍රේනින් කියලා කරනවා. 3 months ඉඳලා වගේ බල්ලාව අපිත් එක්ක බෝඩ් කරලා ට්‍රේන් කරන්න පුළුවන්. අයි අපි බෝඩ් කරලා කරන්නේ. ඒකට ඒගොල්ලෝ බෝඩින් ස්කූල් එකේ වගේ අපි කියලා දෙන එක හැම වෙලාවෙම ඒක ඒගොල්ලෝගේ ඔළුවට යනවා. ඒක තමයි ඉතින් අපි මෙහෙම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් පටන් අරන් තියෙන්නේ. ගයිස් ඕන අපිට කෝල් එකක් දෙන්න 077 867 067. ඒ විතරක් නෙමෙයි ඕගොල්ලෝ ගෙදර ඔයාගේ බල්ලාව හැම වෙලාවෙම ට්‍රේන් කරන්න ඕනේ. ඔයා හිතන්න එපා ඒ ළමයි නිකන් ඔටෝමැටික් ඉගෙන ගන්නවා කියලා. ඒගොල්ලන්ට රිපීට් කරලා අපි අපේ පොඩි ළමයෙක්ට රිපීට් කරලා කියලා දෙනවා වගේ තමයි කියලා දෙන්න පුළුවන්. ඒකත් තමයි ඒගොල්ලෝ ඔළුවට යන්නේ. සිට් කියන්නේ මේක, ස්ටේ කියන්නේ මේක තමයි මගේ බලාපොරොත්තු. ඒක ඉගෙන ගත්තන් පස්සේ ඒක මසල් මෙමරි. ඒක ඕන වෙලාවක ඒගොල්ලෝ කරනවා. හැබැයි අර මුල් කාලේදී ඔය අනිවාර්යෙන්ම යාට හැම වෙලාවම කියලා තරහ ගන්නේ නැතුව පේෂන්ට් වෙලා අපි ළමෙක්ට කියලා දෙනවා වගේ කියලා දෙන්න ඕනේ. ඔව් අනිත් එක තමයි සමහර ගෙවල් වල සමහරවිට ගොඩාක් පොකට් වෙන ගෙවල් වල අර මේවා අදිනවා. ඊට පස්සේ මොනවද කරන්නේ අනේ මේ අදිනවා කියලා හරි පැටියෝ අදින්නේ පමණික කියලා දිනවා. ඒක හරියන්නේ නැහැ. එතකොට පෙන්නන්න ඕනේ යාට ඒක වැරද්දක් තමයි කියන්නේ. කවුද මේක අදින්නේ? පොඩ්ඩක් දෙන්නවා රත් වෙන්න ළමයිට කියන්නේ ඒ වගේ සැල කරනවා. සැල කරලා ඒක ඉග්නෝර් කරාම තමයි යන්නේ ආරයිට්. ඒ කියන්නේ වැරද්දක් විතර. අපි කියමු දැන් මේ ෆෝන් එක ඇද්දා. මේ ෆෝන් එක අරගෙන ඉවරලා දැන් ඔන්න අයියා හපනවා. මම ඔන්නේ පැටියෝ හපන්නේ එපා මැනික කිව්වම අහලා නැහැ. ඒක තමයි. ඒක කරන්න ඕන නෑ හපන්න දෙන්න එකක් කිව්වම එතකොට අම්මා බයයි තමයි නේද අපිට සැල කරන්න එපා කියන එක දෙයි කියලා ඒක ඒ සත්‍ය තේරුම් ගන්නවා. ඉතින් ගොඩක් කටි ගානේ මට බලින්න හිතෙන්නේ මට පස්ස රත් වෙන එකක් හිතෙන්න ඕන නැත්තම් ලොකු වෙනකොට එයාලා ඔයාලගේ පස්ස රත් වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අනික ඒගොල්ලෝ ගොඩාක් අපේ ඉමෝෂන්ස් වලින් තමයි ඉගෙන ගන්න. ඒගොල්ලොන්ට තේරෙන්නේ අපි කියන වචනද අපි ළමයිට කතා කරනවා වගේ පුතා මෙහෙ ඇවිල්ලා ඉඳ ගන්න පුතා මේක කරන්න එපා. ඒක තේරුම් ගන්න කට්ටියක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ අපි ඉමෝෂන්ස් වල අපි කතා කරන විදිය. ඒ කියන්නේ මම ඔයාලට නිකන් උදාහරණයක් හැටියට කියන්න. ඔයාගේ බල්ලට සැර කරලා ආදරය කරන්න. ඒ කියන්නේ ඔයාට මම ගොඩක් ආදරේ. ඔයා එන්න මගේ මුළු ජීවිතේම ඔයා. එතකොට මොනවද ඒ ළමයට වෙන්නේ? ඒ ළමයා බය වෙනවා. ඇයි? අපේ ඉමෝෂන් අපේ શબ્දෙන් තමයි මේ අල්ලගන්නේ. අම්මා ඉන්න බෑ තරහා ගිහිල්ලා මට ඉන්නේ. ඒකයි මේක කියලා. ඒ වගේම ඔයා බනින්න බෑට. ඒ කියන්නේ ආදරෙන් බනින්න. මේ වරේ ඔබ මේක කරා නේද? ගුරුවා ඒ ඔක්කොම මේක අනේ නැට්ටව නාගෙන එනවා. ඉතින් මොනවද අපි ඉගෙන ගන්නෙ? එයා අපේ වොයිස් එකෙන් අපි කතා කරන විදියෙන් සෑහෙන විදියට අපිව මයින්ෝය. අපි තරහා ගිහිල්ලාද අපි හොඳින්ද කතා කරන්නේ. ඒ වගේ තමයි එහෙම තමයි ඒගොල්ලෝ මොකද්ද රියැක්ට් කරන්නේ. ඔව්. ඉතින් ඒ ටික ඔයාලට තේරුම් ගත්ත කියලා අපි හිතනවා. තව මොන හරි අපෙන් අහන්න දෙයක් තියෙනවා නම් අපි දන්න දෙයක් කියලා දෙනවා. මේ වගේ වීඩියෝ එකක් අපි කරලා ඒතකොට හැමෝටම බලන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් මේක ෂෙයා කරන්න. ඒතකොට යාළුවෝ දන්නේ නැති කට්ටිය හැම දෙයක්ම පොඩ හරි ඉගෙන ගන්නවා. ඉතින් අපි දන්න දේවල් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට දැනගන්න දෙයක් ඕන අපිට කෝල් එකක් දෙන්න. හැබැයි උදේ පාන්දර නැත්නම් රෑ 12ට ඉගෙන නැතුව ටයිම් එකකට කෝල් එකක් දීලා හැම විස්තරයක් අහන්න පුළුවන්. අපයි අයියේ මම ආන්සර් කරන්න බැරි වුණා. අයියේ මට ආන්සර් කරන්න බැරි වුණා. ඔයාලට පුළුවන් වොයිස් මෙසේජ් එකක් දාන්න. සමහර කට්ටිය WhatsApp එක දාලා දිග ලියුමක් වගේ වොයිස් මෙසේජ් එකක් දාන්න. ඒතකොට ටග් ගාලා ඔයාලටත් දේසි අපිටත් දේසි ඔක්කොම හොඳින් කෙරීගෙන යනවා. එතකොට ඒ විතරයි නෙමෙයි ඔයගොල්ලන්ට මොනවාරි ටොපික්ස් තියෙනවා මොනවාරි අපෙන් අහන්න තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එතකොට අපි ඒක බලලා අපි ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලන්ට මොනවාරි එකක් කියලා දෙන්න. ඒ වගේ මේකක් කියලා අර කෝල් එන්න අපිට හැමෝටම එක මෙසේජ් කරනවට වඩා අපිට ලේසි මේ වගේ වීඩියෝ එකක් කරලා හැමෝටම මේව කරන්න. ඉතින් ගයිස් එහෙනම් අපි ගියා. බයි.